හරි පුතා. එහෙනම් 2024 2025 මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් කියන ඔයාලගේ එක්සෑම් එකේ සයන්ස් පේපර් එකේ තියාව පේපර් එක කොහොමද ගොඩනගන්නේ මොනවද එන ගෙසින් කියලා කතා කරන්න තමයි අද දැති වෙලා ඉන්නේ. හරි පුතා. එහෙනම් අපි වැඩි කතා ඕනේ අපි යන් අපේ මාතෘකාවලට. ඉස්සලම අපේ වැඩේට යන්න කලින් අපි පොඩි දෙයක් කියනවා. 90ක් පමණ ඒවා තනිකරම ටැලන්ටඩ් ගසින් වගේක් තියෙනවා. එතකොට 10ක් පමණ ෂුවර් නෑ කියන්න බෑ. මේක ගොඩක් දුරට 90ක්ම ෂුවර්. එතකොට මම මේ ගෙසින් කිව්වා කියලා මේ ගෙසින් ටික විතරක් බලාගෙන ඉන්න එපා. ඒ ගෙසින් වලින් නිතර ඔයාලා ගණන් හදන්න ඕනේ. ගණන් හදන්න තව පොඩි කාලයක් තියෙන්නේ. මේ ගෙසින් ටික බලන්න ඔයාලා ගෙසින් ටික දෙනවා. ගෙසින් ටික දුන්නාට පස්සේ මේ ගෙසින් වලින් ඔයාලා කරලා තියෙන පාස් පේපර් වල තියෙන ගණන් නැවත වාරයක් එක්සෑම් එකට කලින් දවස් එකපාරක් කරලා යන්න. අනිවාර්යෙන්ම ඉහළ ප්‍රතිඵලයකට යන්න පුළුවන් ෂුවර්. හරි. එහෙනම් අපි වැඩි කතා ඕනේ අපි යම් අපේ මාතෘකාවලට. වැඩේ යන්න කලින් පොඩි දෙයක් කියන්නම්. සාමාන්‍යයෙන් මේ ඔයාලා ඕනම ඕලෙවල් පේපර් එකකට එන කොටස් ටිකක් තියෙනවා. ඒ F සමානයි MA වලින් ගණන් හදන්න පුළුවන් වෙන්නේ. සම්පයුක්ත බල, මවුල ගණන්, එතකොට ක්ෂමතාවය, ආවර්තිතාව වගේ පාඩම් තියෙන්න ඕනේ. ක්ෂමතාවය ආවර්තිතාව වගේ පාඩම් තියෙන්න ඒ ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරි. එහෙනම් අපි අපිට පේපර්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ස්ට්‍රක්චර් එසේ. එහෙම නැත්නම් ලියන්න තියෙන පේපර් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ස්ට්‍රක්චර් එසේ කියලා පේපර් දෙකක් තියෙනවා. ඉස්සල්ලාම ස්ට්‍රක්චර් එසේගේ අපි කතා කරනවා පළවෙනි ප්‍රශ්නේ දෙගෙන අපිට හම්බෙන ගැසීම් මොනවද කියලා. හරි. එතකොට සාමාන්‍යයෙන් පළවෙනියටම අපේ ස්ට්‍රක්චර් එසේ කියන පේපර් එක ගොඩ නැගෙනවා මෙන්න මේ විදිහට. බලමු. ජෛව ගෝලයෙන් තමයි මේ සැරේ ගොඩාක් දුරට එනවා කියලා ගෙස් වෙලා තියෙන්නේ. ජෛව ගෝලය. ඔයා මේකට දාලා බලා ගන්න ඕනේ. පරිසර දූෂණය. පරිසර දූෂණය. ඒ පරිසරයේ දූෂණය කියන මාතෘකාවට අදාළව ඔයා බලා ගන්න අනු මාතෘකාව වායු දූෂණය වගේ මේ වගේ රෝගාබාධ. අපි මේ වගේ රෝගාබාධ. හරිද? සෙකන්ඩ් පොයින්ට් එකක් විදියට ඒ පාඩමෙම කියන්නේ මේ 11 වසර අවසාන පාඩම ජෛව ගෝලය කියන පාඩම 15 වෙනි පාඩම ගැන කියන්නේ. ඒ පාඩමේම තියෙනවා වර්ධන චක්‍ර. පොඩක් ඉන්න හැමෝම. හරි. ඒ වගේම අපිට ආය වෙන්නේ වර්ධන චක්‍රය. වර්ධන චක්‍රය කියන එක පොයින්ට් අප් කරලා බලන්න. වර්ධන චක්‍රය. මේ වර්ධන චක්‍රයටදී දන්නවා ඔයාලා උඩුකුරු, එතකොට උඩුකුරු තියෙනවා. උඩුකුරු, යටිකුරු. එතකොට ඒ වගේ වර්ධන චක්‍ර ගොඩක් තියෙනවා. ඒ වර්ධන චක්‍ර ටික ඔක්කොම බලා ගන්න. ඒ කියන්නේ ඒකට අදාළව. ඒ කියන්නේ ජෛව ගෝලය කියන කොටස එන්න පුළුවන් පළවෙනි පාඩමට. එතකොට මේ පළවෙනි පාඩම බලා ගන්න මොනවද? පරිසර දූෂණය, ඒ කියන්නේ වායු දූෂණය, රෝගාබාධ. ඒ වගේ වර්ධන චක්‍ර බලා ගන්න පාරිසරික පිරමීඩ බලා ගන්න ඕනේ.
ආය පාරිසරික පිරමීඩ ටික ඔක්කොම බලා ගන්න ඕනේ. මේ විදිහට හරි. පාරිසරික පිරමීඩ තියෙනවා. පාරිසරික පිරමීඩ. ඒ පාරිසරික පිරමීඩ ඒ ටික බලා ගන්න. ඒ ටික තමයි ඔයාලට ඔයාලගෙන ස්ට්‍රක්චර් එසේ වල පළවෙනි ප්‍රශ්නේ ඒ පළවෙනි පසින්ට දාලා මේ තියරි කොටස් ටික තමයි ගොඩනගන්නේ. ඊළඟට දෙවනි ප්‍රශ්නය ගොඩක් දුරට මේක ඉන්නේ ප්‍රභා සංශ්ලේෂණ ප්‍රැක්ටිකල් එකකින්. ඒ කියන්නේ මේ ඔයාලට මේ පළවෙනිටම දාලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්න. ස්ට්‍රක්චර් එසේ වල පළවෙනි ප්‍රශ්නය. ඊළඟට දෙවනි ප්‍රශ්නය. දෙවනි ප්‍රශ්නේ ගත්තාම ප්‍රභා සංශ්ලේෂණේ ප්‍රැක්ටිකල් වලින් ගොඩනගනවා. ප්‍රභා සංශ්ලේෂණ ප්‍රැක්ටිකල් එක. ප්‍රභා සංශ්ලේෂණේ ප්‍රැක්ටිකල් එකෙන් තමයි දෙවනි ප්‍රශ්නේ ගොඩක් දුරට ගොඩනගන්නේ. ඒකේ විශේෂ වෙනවා O2 හා CO2. O2 හා CO2 කියන දෙක වැඩි වරක් දෙන්න. ඒ වගේම මෙයාගේ ප්‍රැක්ටිකල් 5ක් තියෙනවා. ප්‍රැක්ටිකල් 5ක් තියෙනවා. මේ පහම බලා ගන්න මෙන්න මේ O2 හා CO2 කියන දෙන්න පොයින්ටර් වෙනවා. හරි. ඊළඟට ඒ ප්‍රැක්ටිකල් වල O2 හා CO2 ට ගොඩක් විශේෂ කෙනා පොයින්ට් කරලා ඔයාලා ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. ප්‍රැක්ටිකල් 5ක් තියෙනවා. මේ ප්‍රැක්ටිකල් 5ම බලා ගන්න ගමන් O2 හා CO2 වල විශේෂයක් දෙන්න. හරි. එතකොට ඊළඟට B කොටසට ගොඩක් දුරට මෙයාගේ A කොටස තමයි මම මේ කියන්නේ. මෙයාගේ B කොටසට ගොඩක් දුරට පොයින්ට් වෙනවා ඌනන විභාජනය. ඌනන විභාජනය ගොඩක් දුරට පොයින්ට් වෙනවා. එහෙම ඒ කියන්නේ EVC කොටස් 3ක් එනවා. එතකොට ඊළඟට C කියන කොටසට පොයින්ට් වෙනවා. සෛලයක කොටස් සහ විස්තර කියන දැන් මෙහෙමයි. සෛලයක කොටස් සහ විස්තර කියලා ගත්තාම කොටස් විස්තර. ඒ කියන්නේ ඔයාලට ශාක සෛලයක් වෙන්න පුළුවන්, සත්ත්ව සෛලයක් වෙන්න පුළුවන්. සෛල දෙක ඇඳලා, ඔයා ඇඳපු සෛල දෙක නම් කරන්න ඕනේ. අන් එහෙම තමයි ඔයාලට ප්‍රශ්නේ. සෛල දෙක ඇඳලා ඒක නම් කරන්න. ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඊළඟට ඔයාලට ඊළඟ ප්‍රශ්නය. ඊළඟට ඔයාලට තුන්වෙනි ප්‍රශ්නය. ස්ට්‍රක්චර් එසේ එකේම තුන්වෙනි ප්‍රශ්නය. ඒක ගොඩාක් දුරට ගොඩනගන්නේ ආවර්තිතා බහුව කියන කොටසට දාලා. ගොඩක් දුරට ගොඩනගන්නේ ආවර්තිතා වගුව කියන කොටසට දාලා. ඊළඟට ඒකෙම අදාළව මම මේ පැත්තෙන් දාන්නම්. බලමු තුන්වෙනි එකේ මේ පැත්තේ මම මේ දාන්නේ බන්ධන හා වායු නිපද වීම. බන්ධන හා වායු නිපද වීම පොයින්ට් එකක් වෙනවා. ඒ වගේම විදුලි ඍණතාවය, පළමුවන අයනීකරණ ශක්තිය, විදුලි ඍණතාව, පළමුවන අයනීකරණ ශක්තිය, මේ වගේ තුන්වෙනි ප්‍රශ්නෙට ආවර්තිතා වගුව, බන්ධන හා වායු නිපද වීම,
විදුරිනතාව හා පළමු නයනීකරණ ශක්තියෙන් ගොඩක් දුරට ඇහෙනවා කියලා අපිට කියන්න පුළුවන් වෙනවා. ඊළඟට ඊළඟට හැදෙන හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නය ගොඩක් දුරට මේක හැදෙන්නේ මොන පාඩ එකකින්ද? ෆිසික්ස් භෞතික විද්‍යා පාඩ එකකින් හැදෙන්නේ. එතකොට ඒක එන්න පුළුවන් ධාරා විද්‍යුතය පාඩ එකකින්. ධාරා විද්‍යුතය පාඩ එකකින් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලගේ 151 පිටුවේ තියෙන ප්‍රැක්ටිකල් එක. ආන්ගේ 151 පිටුවේ තියෙන ප්‍රැක්ටිකල් එක ගොඩක් දුරට හතරවෙනි ප්‍රශ්නේ මේසනේ ගෙසින් කරන්න පුළුවන්. මම තව එකක් ඔයාලට දෙනවා. තාපය ප්‍රැක්ටිකල් එක. තාපය ප්‍රැක්ටිකල් එක තියෙනවා. තාපය ප්‍රැක්ටිකල් එක කරන්න පුළුවන්. ඊළඟ උත්තර කාච ප්‍රැක්ටිකල් එක. උත්තර කාච ප්‍රැක්ටිකල් එක. උත්තර කාච ප්‍රැක්ටිකල් එක ගොඩක් දුරට එක තියෙනවා දෙවනි කියන්නේ 11 වසරේ පළවෙනි කොටසේ 126 වෙනි පිටුව. 11 වසරේ පළවෙනි කොටසේ දෙවනි 126 වෙනි පිටුව. ඒකේ තියෙනවා තාපේ ප්‍රැක්ටිකල් එක. ඒක ගොඩාක් දුරට ගෙසින් වෙනවා. මෙවර 2024 සාමාන්‍ය පෙළ විභාගයේ හතරවෙනි පස්වෙට අදාළව ඔන්න එනවා එසේ පේපර් එක. ආය මොනවාද දැන් තමා තීරණාම් නිකුත් වෙන්නේ. මොකද මේ එසේ පේපර් කියන එක ගෙස් කරනවා කියන එක මුලේසි වැඩක් නෙමෙයි. වෙන ගොඩක්ම අමාරු වැඩක්. පස්වෙනි ප්‍රශ්නය මේ සැරේ මොකෙන්ද එන්නේ? පාඩම උන්න ලස්සනට කියනවා. මානව දේහ ක්‍රියාවලිය. මොකක්ද දෙන පද්ධතිය? ගිය පාරත් ගෙස් කරේ මොකද්ද? රුධිර සංසරණ පද්ධතිය. ඒක ලස්සනට ගෙස් වෙලා ගානට ඇවිල්ලා තියෙනවා. ඒක මම ගෙස් කළා මම ඔලුවල් ලිව්වේ. මම ඔලුවල් ලියනකොට මම ගෙස් කරලා ලියපු එකක්. 2023 2024 පේපර් එක කෙලින්ම ගිහින් ටාගට් කරලාම ලිව්වේ. ටාගට් කරලාම ලියලා තමයි රිසල්ට් එක දාලා ආවේ. හරි. උඩ හිතා ගන්න පුළුවන්. මානව දේහ ක්‍රියාවලිය මේක බලා ගන්න ගොඩක් දුරට ආහාර ජීර්ණ පද්ධතිය. ඒ වගේම තව එකක් දෙන්න. බහිස්ත්‍රාවී අන්තර්ගත බහිස්ත්‍රාවී හා බහිස්ත්‍රාවී පද්ධතිය හා අන්තර්සර්ග පද්ධතිය. අන්තර්සර්ග පද්ධතිය බලා ගන්න. ඔන්න ලස්සනට එහෙනම් මේකෙන් මේක ඊළඟ මෙහෙට එන්න. අපි දෙනවා 6 වෙනි ප්‍රශ්නේ ගෙස් කරලා බලමු. 6 වෙනි ප්‍රශ්නේ ගෙස් කරනවා පාඩම අම්ල භස්ම හා ලවණ. අම්ල භස්ම හා ලවණ පාඩම ගෙස් කරන්නයි යන්නේ. ඒක 6 වෙනි ප්‍රශ්නේ ගොඩක් දුරට එන්න පුළුවන්. රසායනික ප්‍රතික්‍රියාවේ වර්ෂ අම්ල භස්ම හා ලවණ ඒ වගේම රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස. මෙන්න මේ වගේ මේ සැරේ ගෙසින් ටික. ඒ වගේම ආයෙ දෙනවා යකඩ නිස්සාරණය. සිර 90ක් ගෙසින් කියන්නේ. සිර 90ක්ම ගෙසින් කියන්නේ.
6 වෙනි ප්‍රශ්නේ ඔය විදිහට ගොඩනගන්න පුළුවන්. අපි එනවා 7 වෙනි ප්‍රශ්නෙට. කොහොමද ගොඩනගන්නේ? 7 වෙනි එක මේ සැරේ අනිවාර්යෙන් ෆිසික්ස් පාර්ට් එකක් එන්නේ. මොකද්ද? කාචහ දර්පණ. කාචහ දර්පණ වලින් මේ සැරේ ෂුවර් ෂොට් ඇහෙන්නේ ප්‍රශ්නේ. ඒක එන්න පුළුවන්. විද්‍යුත් ක්ෂමතාව කියන කොටසේ විද්‍යුත් ක්ෂමතාවය කියන කොටසේ P සමානයි VI P සමානයි IR වගේ ඉන්න පුළුවන් සාමාන්‍ය ක්ෂමතාව ආය ක්ෂමතාවෙන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ විද්‍යුත් ක්ෂමතාව නෙමෙයි ක්ෂමතාව චාලක ශක්තිය විභව ශක්තිය ඒකට දාලා වෙන්න පුළුවන්. එහෙනම් 7 වෙනි ප්‍රශ්නේ ඔය විදිහට අහවරයි. 8 වෙනි ප්‍රශ්නේ. එන්න 8 වෙනි ප්‍රශ්නෙට. තනිකර බයොලොජි පාර්ට් එකකින් හැම සැරේම බයොලොජිම තමයි 8 වෙනි ප්‍රශ්නෙට එන්නේ. මේ සැරේ ගෙස් කරනවා ප්ලාන්ටේ රාජධානිය. මේ සැරේ ගෙස් කරන්න ප්ලාන්ටේ රාජධානිය. එහෙම නැත්තම් ෆන්ගයි. ප්ලාන්ටේ and ෆන්ගයි තමයි. එහෙම කියන්නේ එයා ගේන්න පුළුවන් තව කොටසක් තමයි ජීවීන්ගේ ලාක්ෂණය. ජීවීන්ගේ ලාක්ෂණික ගොඩක් දුරට එන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ B කොටස 8A මේ 8B කොටස ගොඩක් දුරට එන්න පුළුවන්. ධ්වනිය right ගොඩක් දුරට එන්න පුළුවන්. ධ්වනිය අදාළ ගොඩක් දුරට මේ ඉතින් ප්‍රශ්න තියෙනවා. ගෙසින් යාන්ත්‍රික තරංග අවසාන ප්‍රශ්නේ ගෙසින් කරන්නේ නැද්ද? නෑ අපි අවසාන ප්‍රශ්නේ ගෙසින් කරනවා. ලියන්න තැනක් නැති එකයි ප්‍රශ්නේ. මගමග ලියන්න බෑ. එක දිගට බෝඩ් එකේ පේන්න තියෙන එක ඔයාලට ගොඩක් පහසුවෙන් ඉඳන් මම 9 වෙනි ප්‍රශ්නේ කියන්නම්. මේ සැරේ 9 වෙනි ප්‍රශ්නය හැදෙන්නේ මේක අනිවාර්යෙන් පරම්පරයල්ලා මේ පාඩම සුපිරිම පාඩම. අනිවාර්යෙන් ලකුණු 10ටම ලියන්න පුළුවන් කියලා දන්නවා. පාඩම තමයි විද්‍යුත් විච්ඡේදයේ කෝෂ හා විද්‍යුත් රසායනික කෝෂය දෙකම එකට දාලා ඉන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ කොටසට ඉන්න පුළුවන් ගොඩක් දුරට. ඒ වගේම මේක ඉන්න පුළුවන් සෝඩියම් නිස්සාරණය වෙන ඩවුන් කෝෂය. සෝඩියම් නිස්සාරණය කරන ඩවුන් කෝෂය ඩවුන් කෝෂය හරි විද්‍යුත් රසායනික කෝෂයන් විද්‍යුත් විච්ඡේදයේ කෝෂ දෙකම එකට දාලා ඉන්න පුළුවන් ප්‍රශ්නයක් එනවා. අනිවාර්යෙන් එනවා. ඒක B කොටසට මේ සැරේ ගෙසින් කරලා දිනවා. විද්‍යුත් චුම්බක ප්‍රේරණය එහෙම නැත්නම් ට්‍රාන්සිස්ටර් විද්‍යුත් චුම්බක ප්‍රේරණය ට්‍රාන්සිස්ටර් අනිවාර්යෙන් මෙතන තියෙන හැම ගෙසින් එකක්ම මෙන්න ගෙස් කරපුවා අපි 90ක් ගෙසින් 90ක් ගෙසින් කරලා කියන්නේ එහෙනම් අනිවාර්යෙන්ම මේ ටික අදාළව මේ ටික ටික බලා ගන්න අනිවාර්යෙන් බිඳුවේ ඉන්න ලෙවල් එකේ ඉන්න ළමයෙක් උනත් මේ ටිකේ තියෙන තියරි ටික බලා ගන්න ඒ තියරි ටික බලාගෙන ඔයාලා කරන්න ඕනේ මේ අද වෙනතුරු මේ තියරි වලට අදාළ කරපු ප්‍රශ්න දෙකක් තුනක් කරලා යන්න බිඳුවෙන් ළමෙක් තුනක් කරන්න පුළුවන් වැඩක් කියන්නේ. ප්‍රශ්න දෙකක් තුනක් කරන අනිවාර්යෙන් ගෙසින් තමයි 90ක්ම ගෙසින් එනම් අකිය.